ඔහුගේ පුත් කාශ්‍යප යාළුවන්ගේ කීම අහලා පියාව මරලා රජකම ගන්න ඒක පියාව මරලා රජකම ගන්න වෙන බව තාත්තට තේරුණා. ඊට පස්සේ කිව්වා කමන්නේ පුතේ මාව මැරුවට කමක් නැහැ මම මේ කලාවේවයි අවුකන පිළිමේ උඹේ පණ වගේ රැකගනි මගේ මලකඳ අර කලාවේ වැව් බැමිනේ භූම දානය කරපන් කියලා. ඒ ශෝචනීය කතා පුවත තමයි මේ දීපෙන්නේ. Así